සුබ දවසක් ඕගලන්ට. මම අද මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඩයලොග් ස්ටාර් පොයින්ට් කොහොමද අපි රීලෝඩ් එකක් විදියට ලබා ගන්න කියලා. ඩයලොග් ස්ටාර් පොයින්ට් කියලා කියන්නේ අපි දාන රීලෝඩ් වලට ඩයලොග් සමාගම විසින් ලබා දෙන පොයින්ට්ස්. මේ පොයින්ට්ස් එකතු වුණාට පස්සේ අපිට ඒක රීලෝඩ් එකක් විදියට ලබා ගැනීම හැකියාව තියෙනවා. මම අද කියලා දෙන්නම් කොහොමද ඒක කරන්න කියලා. ඉස්සෙල්ලාම අපේ ඩයල් පෑඩ් එක ඔන් කරගන්න. ඒක ටයිප් කරන්න #141යි හෑෂ් කෝඩ් එක. ඊට පස්සේ ඒක සෙන්ඩ් කරන්න. ඊට පස්සේ මේ වගේ ලිස්ට් එකක් එයි. මෙතනින් ඔයගොල්ලෝ තෝරගන්න check your balance කියන එක. අංක එක දාලා සෙන්ඩ් කරන්න. ඊට පස්සේ ඔයගේ ආයෙ ලිස්ට් එකක් එනවා. මෙතනින් ඔයගොල්ලෝ තෝරගන්න total points කියන එක. අංක එක දාලා සෙන්ඩ් කරන්න. ඊට පස්සේ ඔයගලන්ට මැසේජ් එකක් එයි ඔයගලන්ගේ ස්ටාර් පොයින්ට් කොච්චර තියෙනවද කියලා. දැන් මගේ තියෙන ස්ටාර් පොයින්ට් 158ක්. එතකොට දැන් අපිට ස්ටාර් පොයින්ට් ලබා ගැනීම හැකියාව තියෙන්නේ 100ට වැඩියෙන් තියෙන ගාන. එතකොට මට ලබා ගන්න පුළුවන් 58ක් මෙතනින්. දැන් මම කියලා දෙන්නම් කොහොමද ඒක ලබා ගන්න කියලා. මේක මෙතනින් කැන්සල් කරලා ඊට පස්සේ ඔයගලන්ගේ මැසේජ් ඇප් එක ඔන් කරගන්න. එතන ඔයගොල්ලෝ සෙන්ඩ් කරන්න ඕනේ 141 කියන නම්බර් එකට. ඔයගොල්ලෝ ටයිප් කරන්න ඕන මැසේජ් එක ස්ටාර් පේ කියලා කැපිටල් වලින්. ස්ටාර් ස්පේස් එකක් තියලා පේ ස්පේස් එකක් තියලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ගාන ලබා ගන්න පුළුවන් ගාන මෙතනින් ටයිප් කරන්න. දැන් මට ලබා ගන්න පුළුවන් 58ක්. ඔයගොල්ලන්ගේ ওই ගාන වෙනස් වෙනවා. 58ක් ටයිප් කරලා ඊට පස්සේ ඒක සෙන්ඩ් කරන්න. ඊට පස්සේ අපිට මැසේජ් එකක් එයි තව. ඔන්න මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. Dear customer, you have successfully recharged your account with 58 rupees. ඔන්න මගේ රුපියල් 58 රීලෝඩ් එක මට ඇවිල්ලා තියෙනවා දැන්. ඔන්න ඔහොමයි යාළුවනේ ස්ටාර් පොයින්ට් අපි ලබා ගන්න. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයගලන්ට සුබ දවසක්.